අපි අද බලමු ලස්සන ස්ටෝරි එකක් ගැන. ඔයාලට මේක ලස්සනයි කියලා හිතනවා නම් subscribe කරන්න. කතා කරන දත් බුරුසුව ටිමීගේ වික්‍රමය. මේ ටිමි කියන්නේ හරිම ලස්සන දත් බුරුසුවක්. එයා ඉන්නේ නාන කාමරයේ වීදුරුවක් ඇතුලේ. එයාගේ ලස්සන රතු පාට ඇඟ දිලිසෙනවා. ටිමි හැමදාම බලන් ඉන්නේ එයාගේ පුංචි යාළුවා එනකම්. පුංචි දුලත් නාන කාමරයට ආවා. එයාට හරිම නිදිමතයි. දුලත්ට දත් මදින්න කම්මැලි. එයා බුරුසුව දෙස බලා හයෙන් ඈනුමක් ඇරියා. මට අද දත් මදින්න බැහැ දුලත් මිමිනුවා. හලෝ දුලත්, මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැද්ද? ටිමි එකපාරටම කිව්වා. දුලත් පුදුම වුණා. එයාගේ දත් බුරුසුව කතා කරනවා. දුලත් ලොකු ඇස් දෙකකින් ටිමි දෙස බැලුවා. බය වෙන්න එපා, දත් මැදීම හරිම විනෝද වැඩක්. ටිමි hina වෙලා කිව්වා. එයා එයාගේ යාළුවා පේස්ටිව කැඳෙව්වා. පේස්ටි කියන්නේ හරිම සුවඳ දත් බෙහෙත් නලයක්. පේස්ටි ටිමිගේ ඔළුව උඩට පැනලා ලස්සන සුදු පාට තොප්පියක් වගේ වාඩි වුණා. දැන් අපි සූදානම්, පේස්ටි කිව්වා. ටිමි දැන් හරිම ලස්සනයි. දුලත් හෙමින් ටිමිව අතට ගත්තා. එයා දත් මදින්න පටන් ගත්තා. කට පුරාම සුදු පාට පෙන ආවා. ඒ පෙන සබන් බෝල වගේ ලස්සනයි. දුලත්ට දැන් කම්මැලි කමක් දැනුනේ නැහැ. අපි දැන් සීනි කුරුමිනියන්න පන්නමු. ටිමි සින්දුවක් කිව්වා. උඩට යමු, යටට යමු, වටේටම කැරකෙමු. ටිමි පෙන බෝල අස්සේ ඉඳන් නටනවා. දුලත් උඩ දත්, යට දත් සහ ඇතුලේ දත් හැම එකක්ම හොඳට මැද්දා. ටිමි එයාට උදව් කළා. ඔයා දැන් නියම වීරයෙක් දුලත්. ටිමි කිව්වා. දුලත්ගේ දත් දැන් හරිම පිරිසිදුයි. දැන් වතුරෙන් කට සෝදන වෙලාව. චූස් චූස් වතුර සද්දේ ඇහෙනවා. දුලත් වතුරෙන් කට සෝදලා ටිමිවත් පිරිසිදු කළා. හැමෝම දැන් හරිම නෑ. දුලත්ගේ දත් දැන් මුතු වගේ දිලිසෙනවා. ස්තුතියි ටිමි, දුලත් කිව්වා. හෙට උදේටත් අපි හමු වෙමු. ටිමි වීදුරුව ඇතුලේ ඉඳන් අත වැනුවා. දෙන්නා දැන් හොඳම යාළුවෝ.